welcome back to my channel. ඉතින් අද මම ටිකක් වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන එන්න හදන්නේ. ඒ තමයි කොහොමද අපි ඕස්ට්‍රේලියාවේ ඇතුලේ ඉන්ටර්ස්ටේට් එක කියන්නේ එක ස්ටේට් එක ඉඳන් තව ස්ටේට් එකකට අපි මූව් වුණාට පස්සේ අපේ ඩ්‍රයිවිං ලයිසන් එක අපි කොහොමද මාරු කරගන්නේ කියලා. ඉතින් ඒකෙදි මම කියන්න ඕනේ මගේ සිටුවේෂන් එකේදී මම මගේ NSW ඒ කියන්නේ New South Wales වල තියෙන කියන්නේ New South Wales වලින් ඉෂුව කරපු driving license එක තමයි මම දැන් Victorian driving license එකක් විදිහට කරගන්න හදන්නේ. ඉතින් එතනදී ඒක මුලින්ම මම කොහොමද ඒ යන්න අපොයින්ට්මන්ට් එක දාගත්තේ කියන තැන ඉඳන් අපිට මොනවද ඕන කරන ඩොකියුමන්ට්ස් කියලා සහ ඒ වගේම අපි එතනට ගියාට පස්සේ අපි මොනවද කරන්න ඕන එතන ප්‍රොසීඩර් එක කොහොමද වෙන්නේ සහ මම මගේ එක්ස්පීරියන්ස් එක මම එතනට ගියාම මට මොනවද මගෙන් අතින් මිස්ටේක්ස් මොනවාද මට තව ඕන වෙච්ච දේවල් මොනවද එතන කොහොමද ඒ ප්‍රොසීජර් එක යන්නේ ඔන්න ඔය වගේ විස්තර ටිකක් තමයි මම කතා කරන්න හදන්නේ අද. ඉතින් මුලින්ම මම වික්ටෝරියා ඒ කියන්නේ වික්ට්‍රෝඩ්ස් කියලා මෙහි තියෙනවා කස්ටමර් සර්විස් සෙන්ටර් එකක්. එතකොට NSW වල ওই දේවල් ටික වෙන්නේ සර්විස් NSW වලින්. ඒ වගේම මෙහි තියෙනවා වික්ට්‍රෝඩ්ස් කියලා සර්විස් සෙන්ටර් එකක්. ඉතින් ඒකට තමයි මම මුලින්ම අපොයින්ට්මන්ට් එක දාගන්නේ. ඉතින් මම මේ අපොයින්ට්මන්ට් එක දාන දවසේ ඉඳන් දවස් 20ක් වගේ ඉස්සරහින් තමයි මට අපොයින්ට්මන්ට් එකක් හම්බ වුණේ. මොකද මම අපොයින්ට්මන්ට් එක දැම්මේ හොල්ඩේ සීසන් එක ලං වෙලා. ඉතින් ඒ නිසා තමයි ඉච්චර ලොකු ගැප් එකක් ඇතුව මට අපොයින්ට්මන්ට් එකක් හම්බ වුණේ. සහ මට ළඟ තියෙන සෙන්ටර් එකක් මම තෝරගන්න උත්සාහ කරා. දුරේ වට යන්න නැතුව availability තිබ්බ වුණත්. ඉතින් ඒ හේතුව නිසා මට දවස් 20ක් විතර ගැප් එකක් තියලා ඩේට් එකක් තමයි අපොයින්ට්මන්ට් එක විදියට හම්බ වුණේ. ඉතින් මම දැන් ඒ අපොයින්ට්මන්ට් එක දාගත්තු විදිය කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් පුළුවන් විදිහට එක්ස්ප්ලেইন කරන්නම්. හරි දැන් අපි බලමු අපොයින්ට්මන්ට් එක දාන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා යන්න ඕන vicroads.vic.gov.au කියන වෙබ්සයිට් එකට. එතනින් ඔයා සිලෙක්ට් කරගන්න ඕන convert your license කියන එක. එතකොට එතනට ගියාම ඔයාට step by steps ඔයා කරන්න ඕනේ මොනවද කියන එක ගැන brief idea එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන මුලින්ම ෆස්ට් ස්ටෙප් එකෙන් කියන්නේ ඔයා ඇත්තටම ඔයාගේ ලයිසන් එක කන්වර්ට් කරගන්න ඕනේද කියලා බලන එක. එතකොට එතනදී වික්ටෝරියා වලට ඇවිල්ලා මාස 6කට වඩා වැඩියෙන් ඔයා ඉන්නවනම් තමයි ඔයාගේ ලයිසන් එක ඔයා කන්වර්ට් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන. ඊළඟට ස්ටෙප් 2 එකේ තියෙන gather your documents. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය කරන documents ටික ඔයා එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ complete කරපු application form එක, ඒ වගේම ඔයා ළඟ දැන් තියෙන current interstate license එක, ඒ වගේම ඔයා දැනට ජීවත් වෙන්නේ වික්ටෝරියා වල කියන proof එක, ඒ වගේම අදාළ වෙන medical reports, ඒ වගේම අදාළ වෙන fee එක. ඊට පස්සේ ස්ටෙප් 3 එකේ තියෙන මේක an appointment. එතන book an appointment ගියාම ඔයාට count down එකක් යනවා. ඒ විනාඩි 20 count down එක ඇතුළත ඔයා ඔයාගේ appointment එක complete කරගන්න ඕන. එතකොට ඒකම පල්ලෙහායින් පෙන්නලා දීලා තියෙනවා ඔයා eligible වෙන්න ඔයාට මොනවද තියෙන්න ඕන සහ ඔයා එදාට එනකොට අරන් එන්න ඕන කරන documents මොනවද කියලා. ඒ වගේම අපේ ලයිසන් එක කන්වර්ට් කරන්න යන ෆී එක හරියටම මෙතන අපිට කියලා තියෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 21.50ක මුදලක් යනවා. ඉතින් අපි මෙතන කන්ටිනියු දුන්නට පස්සේ ඔන්න ඔය විදිහට කවුන්ට් ඩවුන් එක පටන් ගන්නවා. හරි දැන් අපි අපොයින්ට්මන්ට් එක දාන්න පටන් ගමු. මුලින්ම ඔයාගෙන් අහන්නේ වික්ටෝරියන් ලයිසන් එක තියෙනවද කියලා. අපිට නැති නිසා අපි නෝ කියලා දෙනවා. ඊට පස්සේ ඔයා ඔයාගේ ෆස්ට් නේම් ලාස්ට් නේම් දාන්න ඕනේ. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ ඔයා ඒ දානකොට ඔයාගේ identity documents වල තියෙන විදිහටම ඒ ෆස්ට් නේම් ලාස්ට් නේම් දෙන්න. ඒ වගේම ඔයා ඔයාගේ මොබයිල් නම්බර් එක දාන්න. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකකුත් දාන්න. ඊට පස්සේ ඔයා පර්සන් කෙනෙක් කියලා ප්‍රූව් කරන්න තියෙන මේ ටෙස්ට් එකත් කරලා ඔයා ඒක වෙරිෆයි කරගන්න.
කන්ටිනියු කරාට පස්සේ ඔයා එනවා ඊළඟ පේජ් එකට. එතකොට එතන ඔයාගෙන් අහනවා ඔයාගේ ලොකේෂන් එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයා ඉන්න සබර්බ් එකේ පෝස්ට් කෝඩ් එක. ඔයා ඉන්න සබර්බ් එකේ පෝස්ට් කෝඩ් එක එතන එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාට පෙන්නනවා ඔයාට ළඟම තියෙන කස්ටමර් සර්විස් සෙන්ටර් එක මොකක්ද කියලා. එතන ඒගොල්ලෝ සජෙස්ට් කරන සෙන්ටර් එක නැතුව ඔයාට වෙනත් සෙන්ටර් එකක් තෝරගන්න ඕන නම් ඔයාට එතන චේන්ජ් කරන ඔප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට යද්දී ඔයාට available dates and times පෙන්නනවා. එතකොට එතන කොළ පාටින් පෙන්නන්නේ available dates ටික. එතනින් ඔයා කැමති date එකක් සහ time slot එකක් ඔයාට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයා තෝරගත්තු date එක, ඔයාගේ place එක, ඔයාගේ time එක හැමදේම in detail එනවා. ඒ වගේම ඔයාට පේ කරන්න ඕන ෆී එක කොච්චරද කියන එකත් එනවා මෙතන $21.50ක්. ඊට පස්සේ ඔයාගේ කාඩ් ඩීටේල්ස් ටික දාලා ඔයා සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකට කන්ෆර්මේෂන් ඊමේල් එකක් එනවා. හරි, මේ තමයි ඇප්ලිකේෂන් ෆෝම් එක. ඔයා ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන් යනවා නම් ඔයාට ගොඩක් දුරට ලේසි. එහෙම නැත්නම් කැමති කෙනෙක්ට එතන ඇප්ලිකේෂන් ෆෝම් එක අරන් ෆිල් කරලා දෙන්නත් පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි එතන ඇප්ලිකේෂන් ෆෝම් එකේ සෙකන්ඩ් පේජ් එකේ මුලින්ම තියෙනවා ඩික්ලරේෂන් ෆෝම් එකක්. එතකොට එතනදී ඔයාව දන්න මාස 12කට වඩා වැඩිපුර ඔයාව දන්න වික්ටෝරියන් ලයිසන් එකක් තියෙන කෙනෙක්ගේ ලයිසන්ස් නම්බර් එක සහ එයාගේ සිග්නේචර් එක එතෙන්ට ඕන වෙනවා. ඒ නිසා ගොඩක් දුරට ඔයා ඒක ෆිල් කරන් යන තරමට ඔයාට ලේසි වෙයි. හරි, මම දැන් මේ විදිහට මගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන උදේට තේ එකක් එහෙම බීලා 9යි කාලෙට මම මගේ සෙන්ටර් එකට ගිහිල්ලා ඉන්නයි හදන්නේ. මොකද මගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ 9යි කාලෙට. මම දැන් රෙඩි වුණා. රෙඩි වෙලා දැන් මම යන්න හදන්නේ වික්රෝඩ්ස් සෙන්ටර් එකට, ඔෆිස් එකට. මම එතන වීඩියෝ ක්ලිප්ස් ගන්න පුළුවන් වේද කියන මම දන්නේ නැහැ. හැබැයි මම පුළුවන් වුණොත් පුළුවන් විදිහට වීඩියෝ කරගෙන බලන්නම්. එහෙම නැත්නම් මම එතන මොනවද වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට ඒ විස්තර ටික මේ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මට ඕන කරන ඩොකියුමන්ට්ස් ටික මම ගත්තා. ඒකේ ඒගොල්ලෝ කියලා තිබ්බ විදිහට මම බුක් කරන වෙලාවේ. ඊට පස්සේ මට එතන 9යි කාලෙට තමයි එතන ඉන්න ඕනේ. ඉතින් පැය භාගයක්ට අඩුවෙන් කාලයක් තමයි මට පෙන්නන්නේ එතෙන්ට යන්න. ඉතින් බලමු. මම ගිහින් ආවා. මුලින්ම දැන් මගේ අපොයින්ට්මන්ට් එක තිබ්බේ 9යි කාලෙට. ඉතින් මම 9යි කාලම වෙද්දි වගේ තමයි එතනට ගියේ. ඊට පස්සේ එතන කිව් එකක් තිබ්බා. මම ඒකේ ඉන්නකොට කතා කරා අපොයින්ට්මන්ට්ස්
දාලා තියෙන අයට එන්න කියලා. ඉතින් එහෙම මම ගියා. ඊට පස්සේ එතනින් අපිට නම්බර් එකක් දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලෝ කෝල් කරනවා ඒ නම්බර් එකට කවුන්ටර්ස් වලින්. කවුන්ටර්ස් 18ක් විතර වගේ තියෙනවා. ගොඩාක් කට්ටිය ඉන්න හින්දා එක එක දේවල් වලට එනවනේ. ඉතින් එතකොට ඒ නම්බර් එක කතා කරාට පස්සේ අපි යන්න ඕනේ කවුන්ටර් එකට. මගේ නම්බර් එක කතා කරේ නැහැ. මම ඉඳගෙන ඉන්නවා. මං හිතන්නේ නම්බර් එක දුන්න ගමන් වගේ කෝල් කරන්න නැති මං ගිහිල්ලා ඉඳගෙන හිටියා. මේ කොහොම හරි දැන් නම්බර්ස් ගොඩක් පහ වෙනවා තේරුණා. පස්සේ මං කවුන්ටර් එකකින් යවුවා. මම කිව්වා මගේ නම්බර් එක පාස් වෙලා තියෙන්නේ. මේ කියලා චුට්ටක් වෙලා ඉන්න කියලා ආයෙත් මම ගත්තා. මම දැන් ගෙදර යන්න ඕන. ඒ නිසා මම හරියටම එතන ප්‍රොසීඩියර් එකේ මොනවද උනේ කියලායි ඕන කරන ඩොකියුමන්ට්ස් ටිකයි සේරම මම ගෙදර ගිහින් බ්ලොග් එකට එකතු කරන්නම්. දැනට මට අන්තිමට මගේ කොහොම හරි NSW ලයිසන්ස් ඒගොල්ලෝ ගත්තා. ඒක අපිට ආපහු දෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට දැන් අපි ඩ්‍රයිව් කරන්න අපිට මොනවා හරි දෙයක් තියෙන්න බෑ. 2 weeks වලින් තමයි මට වික්ටෝරියන් ලයිසන් එක එන්නේ. එතකන් අපිට යූස් කරන්න මේ විදිහේ මම අනිත් පැත්ත පෙන්නන්නේ. මම එක්කදා සාමාන්‍ය පැත්තේ ඩීටේල්ස් තියෙන නිසා මේ වගේ ඩොකියුමන්ට් එකක් දුන්නා. එතකොට මේ ඩොකියුමන්ට් එක තමයි මට මේ ඉස්සරහා සති දෙකකටම යූස් කරන්න වෙන්නේ. ඊට පස්සේ 2 weeks වලින් තමයි ප්ලාස්ටික් කාඩ් එකකින් එන ලයිසන් එක එන්නේ. කොහොමද මට මතකයි මම NSW ලයිසන් එක ගනිද්දිත් ඒගොල්ලෝ අපිට මුලින්ම දුන්නේ එදා දවසේ දුන්නේ පොඩි ඩොකියුමන්ට් එකක් පොඩි ෂීට් එකක් වගේ එකක්. ඒකේ ඩීටේල්ස් තියෙනවා. මේකෙන්ට ලොකු කොලයක් හමුුණ සාමාන්‍ය A4 සයිස් එකක්. කොහොම හරි එතකොට ප්ලාස්ටික් කාඩ් එක එන්නේ තව සති දෙකකින්. එතකොට අපි දාලා තියෙන අපේ රෙසිඩෙන්ෂල් නැත්නම් මේලින් ඇඩ්‍රස් එකට තමයි ඒක එන්නේ. ඉතින් මම අර කිව්වා වගේ ඉන් ඩීටේල් මොනවද ඕන කරන්නේ ඒවා ටික මම ගෙදර ගිහිල්ලා ඔයගලන්ට කියන්න. අනිත් එක මට කියන්න හිතුණා මෙහි මොන වගේ දෙයක් ගවර්මන්ට් ඔෆිස් එකකින් අපි මොන වැඩයක් කරගන්න ගියත් ඒවා හරිම ඒ ප්‍රොසීඩියර්ස් වලට මම හරිම කැමතියි. මොකද ඒවා අර අපේ ටයිම් එක වේස්ට් වෙන්නේ නැති වෙන්න කිසිම අන්ෆෙයා නෑ. හැමදේම හරිම සාධාරණ විදිහට අපි යන ටයිම් එකට එන විදිහට පිළිවෙලට ඒ දේවල් ටික වෙනවා. සහ හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. අපේ අතින් මොනවා හරි මිස්ටේක් එකක් වුණොත් මිසක් අපිට එහෙම ඩිලේ වෙන්නේවත් ටයිම් වේස්ට් වෙන්නේවත් නැහැ. ඉතින් ඒකත් කියන්න ඕනි කියලා හිතුණා. අපිට ඕන කරපු දේ තමයි අපේ දැන් තියෙන ඩ්‍රයිවිං ලයිසන් එක. මගේ විදිහට ගත්තොත් මට තියෙනවා NSW වල ඩ්‍රයිවිං ලයිසන් එක. දැන් ඒකනේ මම කන්වර්ට් කරන්න යන්නේ. එතකොට ඒක ෆිසිකලි අපි ගාව ඒ කාඩ් එක තියෙන්න ඕනේ. ඒකට හේතුව ඒගොල්ලොන් ගාව තියාගෙන තමයි අපිට වික්ටෝරියන් එක ඉෂුව කරන්නේ. ඉතින් එතකොට ප්‍රධාන වශයෙන් අපිට අපේ NSW වල තියෙන ඩ්‍රයිවිං ලයිසන් එක ඕන වෙනවා. එහෙමත් නැත්නම් මං හිතනවා මොන ස්ටේට් එකෙන් මොන ස්ටේට් එකට වෙනස් වුණත් මාරු වුණත් තමන්ගේ පරණ කාඩ් එක ඕනෙම වෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා ඒක ඕන වෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබ්බා අපි වික්ටෝරියා වල
ඉන්න ඇඩ්‍රස් එක ප්‍රූව් කරන්න ඩොකියුමන්ට් එකක්. එක්සාම්පල් එකක් විදිහට ඒගොල්ලෝ දාලා තිබ්බේ අපි ගාව තියෙනවා නම් අපේ ලීස් ඇග්‍රීමන්ට් එක, එහෙම නැත්නම් බිල්ස්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල්ස් වෙන්න පුළුවන්, වෝටර් බිල්ස් වෙන්න පුළුවන්, නැත්නම් අපේ මොබයිල් බිල්ස් වෙන්න පුළුවන්. ඒ වගේ බිල්ස් අපිට තියෙනවා නම් ඒවත් පුළුවන්. ඒ වගේ අර අපේ ඇඩ්‍රස් එක ප්‍රූව් කරන්න පුළුවන් මොනවා හරි ඩොකියුමන්ට් එකක් අපි ගාව තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එකක් විදිහට තිබ්බේ අපි ගාව තියෙන්න ඕනේ අපේ identity document එකක්. ඒ කියන්නේ අපේ අනන්‍යතාවය ප්‍රූව් කරන්න ඔප්පු කරන්න ඩොකියුමන්ට් එකක්. ඉතින් ඒකෙදි ඒගොල්ලන්ගේ එක්සැම්පල්ස් විදිහට තිබ්බේ මෙඩිකෙයා කාඩ් එක සහ මෙඩිකෙයා කාඩ් එක, එහෙම නැත්නම් ෆොටෝ කාඩ් එක. ඉතින් මෙඩිකෙයා කාඩ් එක කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම කියන්නම්. ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවේ ඇතුලේ අපි ඉන්නකොට රෙසිඩන්ට් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් PR හරි සිටිසන්ෂිප් තියෙන කෙනෙක්ට මෙඩිකෙයා කියලා කාඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක්. එතකොට දැන් සාමාන්‍යයෙන් මෙහි ඉන්නකොට ඉන්ෂුරන්ස් එකක් ඕනේ නේ. එතකොට අපි පේ කරලා මොකක් හරි ආයතනකින් අපි ඉන්ෂුරන්ස් එකක් ගන්නවනේ. හැබැයි මෙහි ඉන්න ඒ කියන්නේ PR සිටිසන්ෂිප් සහ පළක් වීසා වල ඉන්න අයට ගවර්න්මන්ට් එකෙන් අපිට කාඩ් එකක් දෙනවා. එතකොට ඒ කාඩ් එක තමයි අපි යූස් කරන්නේ කොහේ හරි අපි හොස්පිටලයිස් වුණොත් හරි, නැත්නම් එහෙම මොනවා හරි බිල් පේමන්ට් එකක් මොනවා හරි මෙඩිකල් සෙන්ටර් එකකට කරන්න ඕන නම් අපිට ඒකෙන් පර්සන්ටේජ් එකක් විදිහට අපෙන් පර්සන්ටේජ් එකක් විදිහට තමයි අපේ එක්ස්පෙන්සස් වෙන්නේ. ඉතින් ඒ වගේ කාඩ් එකක් තමයි ඉන්ෂුරන්ස් එකක්ම තමයි. හැබැයි ඒක අපිට ඇඩ්වාන්ටේජ් එකක් අපේ ඉන්න වීසා එක හරි අපි PR හරි තියෙනකොට අපිට තියෙන අනිත් ඉන්ෂුරන්ස් වලට යන්න නැතුව අපිට ඒක විතරක් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකක් තමයි identity document එකක් විදිහට ඒගොල්ලෝ එකක් කරනවා. අනිත් එක ෆොටෝ ID එක තියෙන්න ඕන. නැත්නම් පාස්පෝර්ට් මොනවා හරි අපේ අනන්‍යතාවය ප්‍රූව් කරන්න පුළුවන් විදිහට මේ ඩොකියුමන්ට් එකක් අපි අරන් යන්න ඕන. එකක් තිබ්බනම් ඇති. ඉතින් ඒ වගේ ඒ ඩොකියුමන්ට්ස් ටික මම රෙඩි කරගත්තා. අනිත් එක තමයි අපි අපේ අපොයින්ට්මන්ට් එක බුක් කරනකොට අපි මොනවා හරි මෙන්ෂන් කරා නම් අපේ මෙඩිකල් කන්ඩිෂන්ස් තියෙනවා කියලා. එහෙනම් අනිවාර්යෙන් ඒවට අදාළ රිපෝට්ස් ටිකත් අරගෙන යන්න ඕනි. ඊට අමතරව දැන් මගේ කේස් එකේදී ඒගොල්ලෝ එක මෙන්ෂන් කරලාම තියෙනවා එතන. අපි ග්ලාසස් අපේ ස්පෙක්ස් අපි යූස් කරනවා නම් ඩ්‍රයිව් කරද්දී හරි අපි යූස් කරන්න ඕනි කියලා ඩොක්ටර් කෙනෙක් කියලා තියෙනවා නම් ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ඒ ටෙස්ට් එකට eyesight ටෙස්ට් එකටත් අපිට ෆේස් කරන්න වෙනවා. දැන් කොහොමත් මගේ කේස් එකේදී මම ඩ්‍රයිවිං ලයිසන් එකක් කන්වර්ට් කරන්න යන්නේ. ඒකට කොහොමත් මගේ කලින් තියෙන ලයිසන් එකේ ඒක මෙන්ෂන් කරලා තියෙනවා කන්ඩිෂන් එකක් විදියට. එතකොට ඒ කන්ඩිෂන් එකට අනුව මම අනිවාර්යෙන් මගේ ස්පෙක්ස් ග්ලාසස් යූස් කරන්න ඕනි. එතකොට මම උතන කන්වර්ට් කරන්න යනකොටත් මම ග්ලාසස් අරන් යන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඒගොල්ලෝ eyesight ටෙස්ට් එක කරනවා. එතකොට මම යූස් කරන්න ඕනනේ මගේ ග්ලාසස්. ඒ නිසා මම ඒක දාගෙන යන්න ඕනේ. එතකොට ඒක දාගෙන මට eyesight ටෙස්ට් එකට ෆේස් කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගාව තියෙන්න ඕනි අපිට ෆී එකක් තියෙනවා පේ කරන්න. ඉතින් ඒ ෆී එකට ඕන කරන ගාණත් අපි ගාව තියෙන්න ඕනේ. මගේ කේස් එකේදී නම් මම අපොයින්ට්මන්ට් එකක් දානකොට ඒගොල්ලෝ ෆී එක ගන්නවා. ඉතින් එහෙම වුණොත් අපිට ආපහු එතන සයිට් එකේදී අපිට ඒක පේ කරන්න ආපහු ඕන වෙන්නේ නැහැ. ඉතින් මම අපොයින්ට්මන්ට් එකක් දාලා ගිය නිසා මම ඒක ඔන්ලයින් ඒ විදිහට පේ කරා. එතකොට අද මම ගිහිල්ලා ඒ වැඩ ටික කරනකොට මට ආපහු පේ කරන්න ඕන වෙන්නේ නැහැ. හරි, මම දැන් කියන්නම් කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් එතනට ගියාට පස්සේ ප්‍රොසීඩියර් එක උනේ කියලා මගේ එක්ස්පීරියන්ස් එකෙන්. එතකොට මුලින්ම මම වික් රෝඩ්ස් එකට ගියාම එතන ලොකු ඒරියා එකක් කවුන්ටර්ස් 18ක් විතර තියෙනවා. එක තැනක පොලිමක් තියෙනවා. එතන print out ගන්නත් පොලිමක් තියෙනවා. එහෙම නැත්තම් වෙනම ලක ලයින් එකකුත් තිබ්බා. මට දැන් ගිය ගමන්ම අයිඩියා එකක් නැහැ මොකද්ද මෙතන වෙන්නේ, මේ මොනවද මේ queues මොනවටද මේ queue එක යන්නේ එහෙම කියලා. ඊට පස්සේ මම නිකමට එතන කවුන්ටර්ස් 18ක් විතර තිබ්බා. ෆ්‍රී කවුන්ට් එකක ලේඩි කෙනෙක්ගෙන් මම ඇහුවා. මම අපොයින්ට්මන්ට් එකක් දාලා ආවේ 9:15.
මම කොතෙන්ටද යන්න ඕනි කොහොමද මොකද්ද මම මුලින්ම කරන්න ඕනි කියලා. මගේ මේ මම ආවේ මෙහෙම මගේ ලයිසන්ස් කන්වර්ට් කරගන්න එහෙම කියලා. එතකොට එයා කිව්වා එක ලයින් එකක් පෙන්නලා ඒකේ ඉන්න. එතකොට මට එයා මාව ගයිඩ් කරයි කියලා. ඉතින් මම එතන කිව් එකේ හිටියා. කිව් එකේ ඉන්නකොට එක කෙනෙක් ඇවිල්ලා එතනින් ඒ කියන්නේ එතන කිව් එකේ අපොයින්ට්මන්ට් දාපු නැති අයත් ඉන්නවා. ඒ නිසා වෙන්නේ නැති එයා ඇහුවා අපොයින්ට්මන්ට් දාලා තියෙන අය කවුද කියලා. ඊට මමයි තව එක්කෙනෙකුයි ආවා. මම 9:15 එයා 9:30. ඊට පස්සේ මට ඉස්සෙල්ලාම දුන්නා නම්බර් එකක්. එතකොට ඉතින් මෙන්න මේ වගේ චිට් එකක් හම්බෙනවා නම්බර් එකක් එක්ක. එතකොට ඒගොල්ලෝ එතකොට මට මේක දීලා කිව්වා මට වාඩි වෙලා ඉන්න කිව්වා නම්බර් එක ඒගොල්ලෝ කෝල් කරනවා කියලා. ඊට පස්සේ එතන ගිහිල්ලා ඉඳන් මම හිටියා මට මගේ නම්බර් එක නැහැ. මම පස්සේ දැක්ක ටිකකින් විනාඩි කිහිපකින් වගේ මම 5 නේ 6 කිව්වා ආයෙ තව ටිකකින් 8 කිව්වා. මං හිතුවා දැන් මමට දුන්නට පස්සේ දුන්නත් එක්කම වගේ සමහර නම්බර් එක කෝල් කරන්නේ නැති. මොකද මං ඉඳගත්තට පස්සේ මට ඒ නම්බර් එක ඇහුන්නේ නැහැ කියනවා. කොහොම හරි මට ඒක මිස් වෙනවා. ඉතින් ඊට පස්සේ මම වෙන එතන ටිකක් වෙලා ඉඳලා මගේ නම්බර් එක කෝල් කරන්න නැති නිසා මම කවුන්ටර් එකකින් ගිහිල්ලා ඇහුවාම කිව්වා ඒ නම්බර් එක දැන් කියලා ඉවරයි. ඔයා ඉඳන් ඉන්න අපි කතා කරන්නම් කියලා. ඊට පස්සේ මම හිටියා. ඉතින් වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒගොල්ලෝ මට කෝල් කරා. එතකොට මට එන්න කිව්වා. ඊට පස්සේ මම ගියා ඒ කවුන්ට් එකට. එතන සාමාන්‍යයෙන් වෙන්නේ එතන ස්ක්‍රීන් 3ක් විතර තියෙනවා. ස්ක්‍රීන්ස් වලින් පෙන්නනවා අපේ නම්බර් එක සහ ඒ වෙලාවේ ඒගොල්ලෝ කියනවා නම්බර් එක සහ යන්න ඕනේ කවුන්ට් එක. එතකොට ඒකට ගියාට පස්සේ ඒගොල්ලෝ කියන දේවල් ටික කරන්නයි තියෙන්නේ. මම කොහොමත් මගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන ගියා. නැත්තත් එතන මම දැක්කා ඇප්ලිකේෂන්ස් ටික තියෙනවා. නැත්තම් කෙනෙක්ට ඕනනම් එතනට ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් එක අරගෙන එතන ෆිල් කරලා ඊට පස්සේ කිව් එකේ ඉඳලා අපොයින්ට්මන්ට් නොදා වුණත් යන්න පුළුවන්. හැබැයි ඒකෙදි ටයිම් වේස්ට් වෙනවා. ඉතින් ඔයාලට කලින් ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන අපොයින්ට්මන්ට් එකක් දාගෙන යනවා නම් එතන ලොකුවට කාලය ගත වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම එහෙම කවුන්ට් එකට ගියාට පස්සේ මුලින්ම මම ෆිල් කරන් ආපු ඇප්ලිකේෂන් එක යාලා බැලුවා. ඒ බලලා ඒකේ තියෙන විස්තර ඔයා NSW නේද හිටියේ ඊට පස්සේ ඒක කන්වර්ට් කරගන්නේ ආවේ ඒ වගේ එක චුටි ප්‍රශ්න දෙකක් තුනක් විතර වගේ අහලා ඊට පස්සේ මගෙන් ඉස්සෙල්ලාම ඇහුවේ මගේ NSW ලයිසන් එක. ඉතින් ඒක මම දුන්නා. ඊට පස්සේ ඒක යාලා චෙක් කරා. ඒ වගේම ඒගොල්ලොන්ගේ යටින් අර ඔෆිස් යූස් වලට තියෙන කොටසේ ඒගොල්ලොන් ඒවා මෙන්ෂන් කරගන්නවා. ඒ මං හිතන්නේ ලයිසන්ස් නම්බර්ස් ඒ දේවල් මෙන්ෂන් කරගන්නවා. ඉෂුව කරපු ඩේට් එකත් ඇහුවා. මම ඒකත් කිව්වා. ඊට පස්සේ තමයි ඩෙන්ටිටි ඩොකියුමන්ට්ස් වලට ගියේ. එතනදී ඒගොල්ලෝ මුලින්ම මෙඩිකෙයා කාඩ් එකක් තියෙනවා නම් දෙන්න කියලා කිව්ව නිසා මං ගාව තියෙන නිසා මම ඒක දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකත් චෙක් කරගෙන ඒකෙත් මොනවා හරි ඒගොල්ලෝ නෝට් ඩවුන් කරගත්තා අපේ ඇප්ලිකේෂන් එකේම. ඊට පස්සේ ඒගොල්ලෝ මගෙන් ඇහුවා මම ස්පෙක්ස් දාන්න ඕන නේද ඩ්‍රයිව් කරද්දි කියලා. මම කිව්වා ඔව් කියලා. ඊට පස්සේ එයා කිව්වා එහෙනම් අයිසයිට් ටෙස්ට් එකක් කරන්න ඕනි කියලා. ඊට පස්සේ අයිසයිට් ටෙස්ට් එක කරන්න චුට්ටක් එහා තියෙන කවුන්ටර් එකට යත් එක්කම එහෙම යන් කිව්වා. ඉතින් එහෙම ගියාට පස්සේ එතන තිබ්බා බෝඩ් එකක්. මම දන්නවා දැන් ස්පෙක්ස් දාන අය දන්නවා කොහොමද ලංකාවෙත් කොහොමද අපි ස්පෙක්ස් ගන්න ගියාම තියෙනවනේ බෝඩ් එකක්. අපි ඒකේ ඒගොල්ලෝ පෙන්නන එක හරි ඒගොල්ලෝ කියන ලයින් එක හරි අපි කියන්න ඕනේ අපිට පේන විදිහට. ඒ වගේ මෙහෙත් එකක් තිබ්බා. හැබැයි මට ලංකාවේ මම ලංකාවෙම තමයි මම ස්පෙක්ස් අරගෙන තියෙන මෙච්චර කාලයකට මෙහෙන් අරන් නැහැ. හැබැයි ලංකාවේ මට කියාගන්න බැරි වෙනවනේ ෆෙලක් ලයින්ස් මට කියාගන්න බෑ අන්තිම එක වගේ ස්පෙක්ස් දාලත්. ඉතින් කොහොම හරි මෙතනදී නම් මට තේරෙන දෙයක් තමයි අර ඒ වගේ ලොකුවට අපි චූටි මකුරු බලන්න පුළුවන්ද කියලා එහෙම ආයිසයිට් ටෙස්ට් එකේ එච්චර එකක් බලන්නේ නැහැ. පොඩි ළමෙක් හරි පොඩි සතෙක් හරි මාරු වෙනකොට බලන්න පුළුවන් ගානට වෙන්නේ නැති කියලා හිතනවා. මොකද ඒකේ ඒගා බලන්න කිව්වේ පුංචිම ලයින් එක. හැබැයි ඒකෙත් අපි ලංකාවේ නම් අපි බැලුවොත් අර පුංචිම ලයින් එකේ තුන්වෙනි ලයින් එක විතර වගේ. ඉතින් ඒකෙත් පේනවා ස්පෙක්ස් දාලා පේනවා. මහා දුරකිනුත් නෙමෙයි තියෙන ළඟ.
කොහොම හරි ඉතින් ඒක කිව්වා ඊට පස්සේ හරි කියලා ආපහු කවුන්ට් එකට එයාගේ කවුන්ට් එකට ගිහින් ඊට පස්සේ එයා ඒවා නෝට් ඩවුන් කරගත්තා. ටික වෙලාවක් අරගෙන එයා ඊට පස්සේ මගේ ෆොටෝ එක ගන්න සහ මගේ සිග්නේචර් එක ගන්න ආයෙත් තව තැනකට යන් කියලා එකගෙන ගියා. එතනදි මම ඇහුවා මට INSW වල ඒ තියෙන ෆොටෝ එකම මේක රියස් කරන්න බැරිද කියලා. ඒක ටිකක් මොන ප්‍රශ්නයක් වෙන්නේ නැති. මොකද ඒගොල්ලෝ එහෙම නැතු ඇති එක ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස්නේ. මං ඒක ඇහුවා ඉතින් මේ එහෙමනම් ලේසි නේ නිසා ඒත් නැහැ ඒගොල්ලොන්ට ඇක්සස් නැහැ කියලා කිව්වා. NSW ඒකේ මොකක්ද කියන්නේ ලයිසන්ස් සෙන්ටර් එක ඒගොල්ලන්ගේ කනෙක්ෂන් එකක් ඒ කියන්නේ ඇක්සස් නැහැ කියලා කිව්වා කොහොම හරි. ඉතින් ඒ තමයි ඇක්සස් නැති නිසා ඒගොල්ලන්ට ෆොටෝ එක ගන්න ඕනේ. එතකොට ෆොටෝ එක ගන්න තැනට ගියා. ගිහිල්ලා ඉතින් මං ස්පෙක්ස් අයින් කළා ෆොටෝ එක ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ දුන්නා සිග්නේචර් එක දාන්නත්. ඊට පස්සේ මම සිග්නේචර් එක දැම්මා. ඊට පස්සේ එතනදී මේගොල්ලෝ කිව්වා මට ආපහු පේමන්ට් එකක් කරන්න ඒගොල්ලෝ කොයි වෙලාවකවත් මෙන්ෂන් කරෙත් නෑ. මම අහන්න ගියෙත් නෑ. මොකද මම මේ පේමන්ට් එක කරා. ඒකට මට ගියේ $21.7 ගාණක්. ඔස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් $21.7 ගාණක්. සත 66ක් වගේ මට මතක. ඒක සමහර විට චේන්ජ් වෙන්න පුළුවන් කාලෙන් කාලයට හෝ අපේ තියෙන කන්ඩිෂන්ස් එක්ක මට ගියේ ඒ වගේ ගාණක්. ඉතින් ඔය විදිහට තමයි ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ යාළුවා කිව්වා හරි සේරම හරි. දැනට මට යූස් කරන්න මොකද මගේ ලයිසන් එක කියන්නේ NSW වල තියෙන ලයිසන් එක ඒගොල්ලෝ ගත්තා. ඒක මට ආපහු දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ මට මෙන්න මේ වගේ ඩොකියුමන්ට් එකක් දුන්නා. මේක මම මේ පිටිපස්ස තමයි මම පෙන්නන්නේ. මොකද ඉස්සරහා මගේ ඩීටේල්ස් තියෙන නිසා. ඉතින් ඒ වගේ ඩොකියුමන්ට් එකක් දුන්නා. ඒ ඩොකියුමන්ට් එක තමයි මට යූස් කරන්න වෙන්නේ ඉස්සරහා සති 2කට. මොකද අර ප්ලාස්ටික් කාඩ් එක කියන්නේ ලයිසන්ස් කාඩ් එක එන්න සති 2ක් යනවා. ඒ සති 2 මම ඩ්‍රයිව් කරද්දී පොලිසියෙන් නැවතුවත් හරි මොනවා හරි දෙයක් වුණොත් මොනවා හරි දෙයකට මට ඕන වෙන්නේ මේක නැතුව ඩ්‍රයිව් කරන්න බැහැනේ ලයිසන්ස් එක. ඉතින් මට එතකොට මේ ඩොකියුමන්ට් එක පෙන්වන්න පුළුවන් ඕනම තැනකදී. ඒක වැලිඩ්. ඉතින් සති 2කින් තමයි මට මගේ ලයිසන් එක එන්නේ. වික්ටෝරියන් ලයිසන් එක එන්නේ. එතකොට ඔය විදිහට තමයි ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක ස්ටේට් එකකින් තව ස්ටේට් එකකට මගේ ලයිසන් එක කන්වර්ට් කරන්න කියපු. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මේ වගේ දේවල් ගැන මගෙනුත් ගොඩක් අය අහලා තියෙනවා. කොහොමද මම ලයිසන් එක ගත්තේ? මගේ ටෙස්ට් කොහොමද වුණේ? ඔය වගේ දේවල්. ඉතින් මම ඒව නම් කලින් කරලා තියෙන දේවල්. හැබැයි දැන් මම මේක අද කරපු නිසා මට හිතුණා මේකටත් තව කෙනෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට උත්තරයක් මේ වීඩියෝ එකෙන් හම්බ වෙනවා ඇති කියලා. මොකද මම දෙයක් කරන්න යනකොට සර්ච් කරලා බලලා තමයි අයිඩියා එකක් අරගෙන දෙයක් කරන්න යන්නේ. ඒ නිසා එතකොට මේ වගේ ඉන් ඩීටේල් දෙයක් කියනකොට අයිඩියා එකක් එනවනේ ඒ දේ කොහොමද කරන්න කියලා. එතකොට ලේසි. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඒ වගේම මම හිතාගෙන ඉන්නවා තව මේ වගේ වැදගත් වීඩියෝස් උත් මගේ YouTube channel එකේ අරගෙන එන්න. ලංකාවේ ඉන්න කෙනෙක්ට උනත් ඔස්ට්‍රේලියාවට එන්න බලන් ඉන්නවා නම් ඉතින් මං හිතනවා ඒක කවදා හරි වැදගත් වෙයි කියලා. ඒ වගේම මෙහි ස්ටේට් එකකින් තව ස්ටේට් එකකට මූව් වෙන්න බලන් ඉන්න කෙනෙකුටත් අයිඩියා එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම NSW වල ඉඳන් මෙහි ඉන්න කෙනෙකුට මේ ප්‍රොසීඩර් එක තමයි අනිවාර්යෙන් යන්නේ. අනිත් එක මට තේරිච්ච දෙයක් තමයි අපේ වෙහිකල් එකේ රෙජෝ එක අපි කන්වර්ට් කරන්න කලින් අපිට ඩ්‍රයිවිං ලයිසන් එක කන්වර්ට් කරගෙන ඉන්න වෙනවා. මොකද ඒගොල්ලෝ අපෙන් කස්ටමර් නම්බර් එකක් හරි නැත්නම් අපේ වික්ටෝරියන් ලයිසන් නම්බර් එක හරි ඉල්ලනවා අපි රෙජෝ එක රෙජිස්ට්‍රේෂන් එක කන්වර්ට් කරන්න යද්දී. එහෙම නැතුව සෙන්ටර් එකට ගිහිල්ලා ඒ වෙලාවට කරගන්න පුළුවන් කමකුත් ඇති. ඒත් මම ඒ වගේ රිස්ක් එකක් ගන්න කැමති නැහැ. මොකද ගිහිල්ලා එතන වැඩේ වෙන්නේ නැත්තම් ආපහු ඇවිල්ලා ආයෙ වෙන දවසක් යනවට වඩා මට ලේසි අපොයින්ට්මන්ට් එකක් දාලා යන එක. ඒ නිසායි මම ඒ විදිහට කරන්නේ. හරි එහෙනම් මම දැන් වීඩියෝ එක එන්ඩ් කරනවා මෙතනින්. මම හිතනවා ඕන කරන හැමදේම මම කිව්වා කියලා. ඉතින් අද වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා මගේ YouTube channel එක subscribe කරන්න කියලාත් ඉල්ලනවා.
ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් මේ වගේ vlog එකක් හරි day in life vlog එකක් හරි අරගෙන එන්නම්. bye